තෙරුවන් සරණයි සියලු දෙනාටම ධර්මාලෝකය YouTube channel එකට ඔබව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද අපි කතා කරන්න යන්නේ නිවසේ අපේ බුදු පහන තැබිය යුතු නිවැරදි දිශාව පිළිබඳව. බෞද්ධයෝ විදිහට අපි සියලුම දෙනා නිවසේ බුදු පහනක් තියලා අපි වන්දනාමාන කරනවා. ඉතින් බොහෝ දෙනෙක් මෙසේ වන්දනාමාන කරාට මේ පිළිම වහන්සේ තැන්පත් කරන දිසාව පිළිබඳව හරියට අවබෝධයක් නැහැ. අපිට ඉඩකඩ තියෙන තැනක අපි තියලා වඳිනවා ඉතින්. හැබැයි මේකට නිවැරදි දිසාවක් තියෙනවා මේ බුදු පහන තියන්න ඕන. ඉතින් ඇත්තටම බුදු පහන අපි තියන්න ඕනේ බුදු පිළිම වහන්සේගේ නේත්‍රා යුගලය නැගෙනහිර දිසාවට මුහුණලා තමයි පිළිම වහන්සේ අපි තැන්පත් කරන්න ඕනේ. ඉතින් ඒකට හේතුව තමයි බුදුවරු බුද්ධත්වයට පත්වෙන්නේ නැගෙනහිර දිසාව බලාගෙන. ඉතින් අපි ඒක සංකේතවත් කරන්න තමයි පිළිම වහන්සේ නැගෙනහිර දිසාවට මුහුණලා තැන්පත් කරන්නේ. ඔබේ ගෙදර බුදු පහන තියෙන වෙනත් දිසාවකට නම් අදම එය නැගෙනහිර දිසාවට මුහුණලා තැන්පත් කරන්න කියලා අපි ඉල්ලීමක් කරනවා. ඉතින් අනිත් කාරණාව තමයි පිළිම වහන්සේ ගෙදර තැන්පත් කරනකොට පිළිම වහන්සේ අඩුම ඔබේ ප්‍රදේශයේ මට්ටමටවත් උසකින් තැන්පත් කරන්න ඕනේ. ඊට පහළින් තැන්පත් කරන්න එපා. කොයිම වෙලාවකවත් බුදු පිළිමයක් ඔබේ ගෙදර තියන්න එපා. අවම ඔබේ පපුවේ මට්ටමටවත් තියෙන උසක මේසයක් හෝ ස්ටූල් එකක ඔබේ පිළිම වහන්සේ තැන්පත් කරන්න කියලා අපි කාරුණිකව මතක් කරනවා. ඉතින් මේ පිළිබඳව ඔබේ අදහසොත් පහලින් කමෙන්ට් කරන් යන්න කියලා අපි කාරුණිකව ඉල්ලා සිටිනවා. අදට අපි වීඩියෝ මෙතනින් අවසන් කරනවා. ඔබට තෙරුවන් සරණයි.